අයිබෝන් යාලුනේ ගොඩ දවසකින් ඉතින් ඔයාලට මම මතක ඇති ඉතින් මම ගොඩ කාලෙකින් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි හේතුවක් ඇතුව. ඒ තමයි මම මගේ මතය තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ මතය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ඇයි අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ කියන දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි 1948 දී නිදහස ගත්තා. ඉතින් එහෙම නිදහස අරගෙන දැන් අපි අවුරුදු 7කට ආසන්න කාලයක් වෙනවා. ඒත් අපේ රට තාම දියුණු රටක් නෙමෙයි. ඇයි මෙහෙම දියුණු වෙන්නේ නැත්තේ කියන එක ගැන මගේ තියෙන අදහස කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මම මේ අදහස ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකේ හරි හෝ වැරදි දේ තීරණය කරන්න. ඇත්තම කිව්වොත් මගේ මතය තමයි සහෝදරවරුනි මේ රට කවදාවත් දියුණු කරන්න බෑ කියන එක තමයි මගේ මතය. ඒකට හේතුව විදිහට මම මෙහෙම කියන්නම්. අපි මුලින්ම ඉතිහාසය ඉඳලම අපි නිකන් කතා කරගෙන යමු. ඒ කියන්නේ ඉතිහාස කතාවෙන් ඉඳලා මුලින්ම කතා කරගෙන යමු. අපේ රට 1948 දී නිදහස ගත්තා. ඊට පස්සේ අපේ රටේ සිද්ධ වෙච්ච එක තැනක් තමයි මේක කෙනෙක්ට විවේචනය කරන්න පුළුවන්. තව කෙනෙක් මේක හරි කියලාත් කියන්න පුළුවන්. ඒ තමයි අපේ රටේ 1956 වසරේදී සිංහල භාෂාව නිල භාෂාවට පත් කරා. ඉතින් මේ නිල භාෂාවට සිංහල භාෂාව පත් කිරීමත් සමග සිද්ධ වෙච්ච දේ තමයි සහෝදරවරුනි ඒ වෙද්දී අපේ රටේ දමිළ ජනතාව, කියන්නේ ද්‍රවිඩ ජනතාව ඒගොල්ලෝ භාවිතා කරන හිටු සාම්ප්‍රදායික දෙමළ භාෂාවට තිබුණු අවස්ථාව, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ භාෂාවට තිබ්බ සමානතාවය, සමානතාවය නැති වෙන පටන් ගත්තා. ඉතින් මේකත් එක්ක ඒගොල්ලන්ගේ භාෂාව දෙවෙනි තැනට වැටුණා. මෙන්න මේ දෙවෙනි තැනට වැටුණොත් එක්ක ඒගොල්ලන්ට තේරුණා මේ රට තුල ඉන්නකොට ඒගොල්ලන්ට ප්‍රධාන ජාතියට ලැබෙන්න ඕනේ අයිතිවාසිකම් ඒ විදිහට ලැබෙන්නේ නැහැයි කියන එක පිළිබඳව ඒගොල්ලන්ට විශ්වාසයක් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් මේකේ ඊළඟ ප්‍රතිඵලය වුණේ ජනවාර්ගික ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන තත්ත්වයටපත් වෙනවා. කොටිම කිව්වොත් 1948 අපි නිදහස අරගෙන 1956 විතර වෙනකන් අපේ රටේ නිල භාෂාව බවට පත් වෙලා තිබුණේ ඉංග්‍රීසි භාෂාව. හැබැයි ඊට පස්සේ අපි සිංහල පමණයි කියන නීතිය ගෙනාවට පස්සේ වුණේ තමයි අර ගොඩක් වෙලාවට දමිළ මාධ්‍යෙන් අධ්‍යාපන ලැබූ සහ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරපු දමිළ ජාතිකයන්ට ඒ අවස්ථාව තුළ තවදුරටත් ඉන්න බැරි වෙලා හිටියා. උදාහරණයක් විදිහට අපි මෙහෙම කියමු, අපි එකේ පන්තියේ ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගත්තට අපිට සමහර විට සාමාන්‍ය පෙළට ඉංග්‍රීසි වලට ඒකක් අරගන්නත් සෑහෙන්න තරගයක් දෙන්න වෙනවා. එතකොට එහෙම තියෙද්දි පොඩි කාලේ ඉඳලම සිංහල අකුරක්වත් ඉගෙන ගත්තේ නැති කෙනෙක්ට එකපාරටම දෙමළ භාෂාව විතරක් ඉගෙන ගත්ත කෙනෙක්ට සිංහලෙන් ඉගෙන ගන්න කියලා කිව්වොත් එයාට කොච්චර අපහසුතාවයක් පත් වෙනවද? හැබැයි ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් ওই විදිහට සිංහල භාෂාව නිල භාෂාව බවට පත් කරාට පස්සේ අරගොල්ලන්ට ඒගොල්ලන්ගේ භාෂාවට සමාන අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ කියන මතය ඇති වුණා. ඊට පස්සේ ඒගොල්ලන්ට තීරුණා මේ රට ඇතුළේ ඉන්නකොට ප්‍රධාන ජාතියට ලැබෙන්න ඕනේ අයිතිවාසිකම් ඒ විදිහටම අපිට ලැබෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ ඒගොල්ලන්ට ඇති වුණා. ඉතින් ඒත් එක්කම සහෝදරවරුනි 1956 දී අපි සිංහල භාෂාව නිල භාෂාව බවට පත් කරාට පස්සෙත් වෙච්ච තව සිද්ධියක් තමයි දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දකින්න ඇති ඉන්දියාව. ඉන්දියාව බලනවා YouTube කරු ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල ඉන්න YouTube කරු ගොඩක් වෙලාවට ඉන්දියාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්නේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසියෙන් අහුවම ඉන්දියාවේ මිනිස්සු ගොඩ දෙනකොට ඉංග්‍රීසි සාමාන්‍යයෙන් පුළුවන්. ඒගොල්ලෝ ඒකට හේතුව තමයි මම හිතන්නේ ඒගොල්ලෝගේ පාසල් අධ්‍යාපනයත් ඉංග්‍රීසියෙන් ලබා දෙනවා. හැබැයි අපේ රටේ YouTube කරුවෝ කවදාවත් මම දන්නේ ඉංග්‍රීසියෙන් එහෙම අහන්නේ කීප දෙනෙක්ගේ ඉංග්‍රීසියෙන් අහුවොත් බහුතරයක් පොදු ජනතාවගේ ඉංග්‍රීසියෙන් YouTube channel කරලා YouTube වලින් අහුවොත් ඒකට හරියට උත්තරයක් දී ගන්න සාමාන්‍ය පොදු ජනතාවට හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි එදා අපි සිංහල භාෂාව නිල භාෂාව කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සාමාන්‍ය ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න සාමාන්‍ය තරුණ දරුවන්ට, කියන්නේ සාමාන්‍ය ළමයින්ට, දිලුණු පවුල්වල දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට තිබෙන අවස්ථාව නැති වෙලා ගියා. ඒකත් එක්ක තමයි අපේ උස් පහත් ભેදය ඇති වෙන්න පටන් ගත්තේ. ඉංග්‍රීසි පුළුවන් කෙනා වැදගත් පවුලක පොෂ් පවුලක ළමෙක් බවට පත් වෙන්නත්, ඉංග්‍රීසි බැරි ළමයාට ඒ තත්ත්වෙ නැති වෙන්නත් හේතුව මෙන්න මේක වෙන්න ඇති කියලා මම හිතනවා. හැබැයි තව දෙයක් තියෙනවා. ඒ තමයි සහෝදරුනි ඉංග්‍රීසි අපේ රටේ සිංහල භාෂාව නිල භාෂාව කිරීමේ එක්තරා තව දෙයක් තමයි 1956 දී සිංහල භාෂාව නිල භාෂාව කිරීමේ ඊළඟ ප්‍රතිඵලය තමයි අද වෙනකන් සිංහල භාෂාව රැකිලා තිබීම. ඒකට හොඳම උදාහරණයක් තමයි සමහර රටවල් සහෝදරවරුනි, දැන් උදාහරණ පිලිපීන් වගේ රටවල ඇත්තටම ඒගොල්ලන්ගේ තියෙනවා මම හිතන ටැග්ලොග්ද මට හරියට මතක නැහැ. සාම්ප්‍රදායික භාෂාද ගොඩක් දුරට වැයකී ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ස්පාඤ්ඤ ඉංග්‍රීසි කතා කරන තත්ත්වයට පිලිපීන් ජාතිකව පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අප්‍රිකාවේ තියෙන යුරෝපීය යටත් විජිත බොහෝමයක් ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික භාෂාව වෙනකොට ප්‍රංශ, ඉංග්‍රීසි, ඊට පස්සේ ස්පාඤ්ඤ, පෘතුගීසි වගේ භාෂා කතා කරන තත්ත්වයට අද බොහෝමයක් සාම්ප්‍රදායික අප්‍රිකානු රටවල් පත් වෙලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයෙන් වැයකිලා අපේ රටේ තවදුරටත් සිංහල භාෂාව මේ විදිහට රැකෙන්න එක හේතුවක් විදිහට එදා 1956 දී සිංහල භාෂාව නිල භාෂාව බවට පත් කිරීමේ නීතිය හඳුන්වා දෙන්න පුළුවන්. හරි. දැන් මම කතා කරන්නම් ඇයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ කියලා. මම සරල උදාහරණයක් කියන්නම්. ඔයාලා මම කියන්නම් මගේ
දැන් උදාහරණයක් විදිහට ගමු මට මතක විදිහට මගේ කාලේ මතක විදිහට මේ රටේ නායකයා තමයි මහින්ද්‍ර රාජපක්ෂ මහත්මයා. මහින්ද්‍ර රාජපක්ෂ මහත්මයා තමයි මගේ කාලේදී මට මතක විදිහට මේ රටේ නායකයා වෙලා හිටියේ. එතුමා 2005 ඉඳලා 2015 විතර කාලෙදී අපේ රට පාලනය කරගෙන හිටියා. එතුමාගේ කාලේ ඇත්තටම මම දන්න විදිහට මම මතක කාලෙත් සෑහෙන සංවර්ධනයක් අපේ රට තුල වුණා. ණය ගත්තා හෝ කොහොම වුණත් මොනෝදේ වුණත් කොහොම හරි කරලා එතුමාගේ කාලේ තමයි මම හිතන විදිහට ඔය නෙළුම් ගුල්ල නෙළුම් පොකුණ හම්බන්තොට වරායින්ද හැමදේම හැදුනේ. ඊට පස්සේ මම හිතන්නේ පසු කාලිනව ආපු නායකයන්ගෙන් කවුරුවත් නෙළුම් කුල්ල නෙළුම් පොකුණක් හෝ ඒ කියන්නේ යම් වැඩකටු සෑහෙන දෙයක් කරන්නේ නැති. නමුත් එතුමා වගේ කරපු ව්‍යාපෘති කරා කියලා මට විශ්වාස කරන්න මට විතරක් නෙමෙයි ඔයාලටත් මතක ඇති එතුමා කරපු ව්‍යාපෘති වෙනව කවුරුත් කරන්නේ නැතුව ඇති කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 ඉඳලා 2015 විතර වෙනකන් තමන්ගේ අවුරුදු 10 තුල ඉතාමත් වේගවත් සංවර්ධන ව්‍යාපෘති මාලාවක් කරගෙන යද්දී අපේ රටේ මිනිස්සුන්ට වුණා මහින්ද මහත්තයාට වඩා හොඳ කෙනෙක් ගේන්න. කියන මහින්ද මහත්තයාට වඩා හොඳ කෙනෙක් ගෙනල්ලා ඊට පස්සේ ඊට වඩා සංවර්ධන ව්‍යාපෘති බලාපොරොත්තු වෙන්න සහ මහින්ද මහත්තයා සමහර විට කෙනෙක් කියයි මම බයියෙක් කියලා. එහෙම නෙමෙයි මං කියන්නේ. මහින්ද මහත්තයා කරපු හොඳ පැති වලට වඩා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දැක්කේ ඒකේ අඳුරු පැත්ත සහ දෙවෙනි එක ඒගොල්ලන්ට අවශ්‍ය වුණා මහින්ද මහත්තයාට වඩා හොඳ කෙනෙක් ගෙනල්ලා ඊට වඩා ලොකු සංවර්ධනයක් රටට ලබා දෙන්න. ඉතින් ඊට පස්සේ මොකද අපි කරේ? මහින්ද මහත්තයාට වඩා ලොකු සංවර්ධනයක් ගෙනල්ලා දීමේ බලාපොරොත්තුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව අපි රටේ ජනාධිපති කරා. ඉතින් එතුමා දවස් 100කින් රටක් හදන්න තමයි එතුමාගේ සැලසුම. ඇත්තම කතාව ගත්තොත් මම හිතන විදිහට මැලේසියාවේ පෙට්‍රොනාස් කියලා ටවර් එකක් හැදුවා. මේ ටවර් එක 1993 හරි 96 වගේ කාලෙක තමයි හදන්න නැත්තේ. ඉතින් ඒක තමයි ඒකට ලෝකෙ තිබුණු උසම කුළුණ විදිහට 2008 විතර වෙනකම් මම හිතන විදිහට ඒ වගේ කාලයක් වෙනකම් ලෝකෙ උසම කුළුණ විදිහට තියෙන මැලේසියාවේ පෙට්‍රොනාස් ටවර් එක. ඉතින් මැලේසියාවේ පෙට්‍රොනාස් ටවර් එක හැදුවා කියලා මැලේසියාවට ලොකු ආයෝජන අවස්ථා සහ යටිතල පහසුකම් වර්ධන වුණාට ඒ ටවර් එක හැදුවයි කියලා මුළු මැලේසියාවම දියුණු වෙන්නේත් නැහැ. ඉතින් මැලේසියාව පෙට්‍රොනාස් එක හදන්නත් අවුරුදු 3ක් විතර යද්දී ඕනම කෙනෙක් හිතා ගන්න පුළුවන් දවස් 100කින් රටක් හදන්න පුළුවන්ද කියලා. හැබැයි අපේ මිනිස්සු අන්න ඒ දේ විශ්වාස කරලා අන්තිමට ඊළඟ සැරේත් මහින්ද මහත්තයාට වඩා හොඳ කෙනෙක් ගේනයි බලාපොරොත්තුෙන් ඊට වඩා හොඳ දෙයක් කරන්න ඕන කියලා හිතලා තව කෙනෙක් වගේ නාවා ඊට වඩා හොඳ බලාපොරොත්තුයි. අන්තිමට එතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් අර විදිහටම ලොකු දෙයක් කරගන්න බැරි වුණාට එතුමාගේ කාලෙත් යම් වැරදි තියෙන නැති. නමුත් එතුමාගේ කාලෙත් හොඳ පැතිත් ගොඩක් තිබුණා. ඉතින් එතුමාගේ කාලෙත් යම් වැරදි තිබුණත් හොඳ පැතිත් ගොඩක් තිබුණා. එතුමාත් පාලනය කරගෙන යද්දී අපේ රටේ මිනිස්සුන්ට එතුමාටත් වඩා වෙන කෙනෙක් අවශ්‍ය වුණා. ඒ කියන්නේ එතුමා හරියන්නේත් නැහැ. එතුමාටත් වඩා හොඳ කෙනෙක් අවශ්‍ය වුණා කියලා ඊට පස්සේ අපි ගෙනාවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් බලාපොරොත්තු වුණේ මහින්ද මහත්තයාටත් සමහර විට මෛත්‍රී මහත්තයාටත් වඩා ලොකු පෙරලියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගෝඨාභය මහත්මයාත් යම් දේවල් කරගෙන රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා කරා. සමහර තීරණ වැරදුනා, සමහර ප්‍රතිපත්ති එතුමා අතින් ගිලිහි ගියා, සමහර දේවල් විවේචනය වුණා. ඒ එක්කම මිනිස්සුන්ට බලාපොරොත්තු වුණා ගෝඨාභය මහත්තයාට අර කලින් දෙන්නටම වඩා ලොකු දෙයක් කරගන්න බැරි වෙනවයි කියලා තීරණා. ඊට පස්සේ එතුමාවත් අයින් කළා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට බලය ලැබුණා. ඊට පස්සේ මිනිස්සු බලාපොරොත්තු වුණා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් අර තුන් දෙනාටම වඩා ලොකු දෙයක් කරයි කියලා. ඉතින් මෙහෙමයි එකපාරට දෙයක් කරන්න බෑ. ඒකට යම් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණත් මිනිස්සු බලාපොරොත්තු වුණා අවුරුදු දෙකක් කළොත් මෙයා රට හදලා රට දියුණු කළා සුඛිත මුදිත කළා ලෝකෙ දියුණු රටක් කරයි කියලා. ඇත්තම කතාව එහෙම කරන්න බෑ කිසිම රටක්. ඉතින් යම් කිසි නායකයෙකුට යම් කිසි කාලයක් දෙන්න ඕනේ. ඒ කාලය ඇතුළත තමයි එයා තීරණය වෙන්නේ එකපාරට කිසි දෙයක් කරන්න බෑ. අපේ රටේ මිනිස්සු හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුළදී අලුත් දෙයක් කරන්න, අලුත් සංවර්ධනයක් බලාපොරොත්තු වෙද්දී හරියටම ප්‍රාතිහාර්යයක් ලබා ගන්න තමයි අපේ රටේ මිනිස්සු හැම වෙලේම උත්සාහ කරන්නේ. ඉතින් දැන් අනුර කුමාර දිසානායක මහත්තයාත් දැන් බලයට පත් වෙලා ඉන්නවා. ඉතින් එයාටත් දැන් විවේචන ඉල්ල වෙනවා. ඒ වගේම එයාගේ හොඳ පැතිත් අගය කරනවා. ඉතින් මිනිස්සු කියනවා මෙයාත් හරියන්නේ නැත්තා, මෙයාත් හරියන්නේ නැහැ, මීට වඩා හොඳ කෙනෙක් ගේන්න ඕන කියලා මිනිස්සු කල්පනා කරනවා. ඉතින් මම අහන්නේ ඊළඟට අපි කවුද ගේන්නේ? අනුර කුමාර මහත්මයාත් හරියන්නේ නැත්නම් මෙච්චර කාලයක් විසඳුම් හැම එකක්ම හෙව්වා. ඒ හරියන්නේත් නැත්නම් ඊළඟට මිනිස්සු කවුද ගේන්නේ කියන ප්‍රශ්නේ තමයි මම ඉතුරු කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ කතාව අදින් අවසන් වෙන්නේ. ඉතින් මේ කතාව අහගෙන හිටියනම් ඔබ සැමට ස්තුතියි.